සුබ දවසක් හැමෝටම. මම මේ කරන්න හදන්නේ පොට් හදන්න ලී කුඩුයි අනිත් ද්‍රව්‍යයි මිශ්‍ර කරගන්න හදන්නේ. මේ ඔයාලට පේන්නේ හාල් නිවුඩු දානවා. හාල් නිවුඩු දාලා ඉවරලා ඊගාවට අපි දාන්නේ කැල්සියම් කාබනේට්. එහෙම නැත්නම් ඩොලොමයිට් දානවා. මේ දෙකෙන් ඕන එකක් දාන්න පුළුවන්. දෙකෙන් කැමති එකක් දාලා ඉවරලා මේක මිශ්‍ර කරගන්න ඕනේ. මුලින්ම මම දැන් මේ හාල් නිවුඩු ඊට පස්සේ ඩොලොමයිට් දානවා. නැත්නම් කැල්සියම් කාබනේට් දාන්න පුළුවන්. දාලා ඉවරලා හොඳින් මිශ්‍ර කරගන්න ඕනේ. මෙතන ගොඩාක් වැදගත්ම දේ තමයි හොඳින් මිශ්‍ර කර ගැනීම. ඒ කියන්නේ හොඳින් අනා ගන්න ඕනේ. ලී කුඩුයි, හාල් නිවුඩුයි, ඩොලොමයිට් නැත්නම් කැල්සියම් කාබනේට් මේ දෙක තුන හොඳට මිශ්‍ර වෙන්න ඕනේ. හොඳට ඇනෙන්න ඕනේ. හොඳින් ඇනුනහම තමයි ගානට pH එකේ හැම බැලන්ස් වෙලා අවශ්‍ය පෝෂණ ද්‍රව්‍යත් මේ හොඳින් මිශ්‍ර වෙලා හැම පොට් එකකටම ඒකාකාරීව ලැබෙන්නේ. ඒක නිසා වැදගත්ම දේ තමයි මෙතන ඇත්තටම හොඳින් අනා ගන්න ඕනේ මේ ලී කුඩුයි අනිත් ද්‍රව්‍යයි. ඔයාලට ඕන නම් තව දාන්න පුළුවන් සමපෝෂ කුඩු, බඩේරුංගු කුඩු, මුං ඇට කුඩු, සෝයා කුඩු, කඩල කුඩු. මං කුඩු කියලා කියන්නේ පිටිවලට ඒ කඩල, සෝයා ඒවා ඔක්කොම මික්ස් කරලා හරි පිටි කරලා ඒවත් ඔයාලට ඕන එකතු කරගන්න පුළුවන්. මේ දාන්නවා හදන්නේ මැග්නීසියම් සල්ෆේට්. මැග්නීසියම් සල්ෆේට් අපි දාන්නේ වතුරේ දිය කරලා. මැග්නීසියම් සල්ෆේට් හොඳින් වතුරේ දිය කරලා දාන්න ඕනේ. හරියට දිය වුණ නැතුව මැග්නීසියම් සල්ෆේට් කැට කැට හිටින්න දැම්මොත් එහෙම ඒ අවශ්‍ය මැග්නීසියම් සල්ෆේට් ප්‍රමාණය ඒ අවශ්‍ය පොට් වලට ලැබෙන්නේ නැහැ. ඒකින්ද ඒ මැග්නීසියම් සල්ෆේට් හොඳින්ම දිය කරලා තමයි වතුර මිශ්‍ර කරලා මෙන්න මේ ආකාරයට තමයි අපි මුළු ලී කුඩු වටේටම ඉහ ගන්න ඕනේ. ඉහලා එතකොට හැමතැනටම යනවා ටිකක්. ඉහලා තමයි අපි ඊට පස්සේ නැවතත් ආයෙ වතුර දාලා හොඳින් මිශ්‍ර කරගන්න ඕනේ. මැග්නීසියම් සල්ෆේට් කැට පිටින් දාන්න එපා කවුරුත් වැරදිලාවත්. ඊට පස්සේ අවශ්‍ය වතුර ප්‍රමාණයක් දානවා. වතුර බාල්දි ප්‍රමාණයක් දාලා මම මේ ආයෙ අනා ගන්න හදන්නේ ඒ ටික. බලමු අපි අනාගත්තට පස්සේ හරියටම පදම එනවද කියලා. මේකත් 3-4 පාරක් හොඳින් කලවම් වෙන්න අනන්න. එතකොට තමයි වතුර ටික හැමතැනටම මිශ්‍ර වෙලා ගානට පදම එන්නේ. වතුර දාලා ඉවරලා එක පාරක් දෙපාරක් අනනට වඩා 3 පාරක් 4 පාරක් අනපුවාම හොඳින් තවත් මිශ්‍ර වෙනවනේ. වැදගත්ම දේ මේකේ ගොඩක්ම මිශ්‍ර වෙන එක තමයි මේක. ඒකනේ සමහර අයගේ පොට්ටවල මල් එන්නේ නැහැ, දිලීරේ දුවනවා මල් එන්නේ නැහැ කියයි. ඒ වගේ ප්‍රශ්න ගොඩක් ඇති වෙන්නේ හරියට මිශ්‍ර වුණේ නැති වුනහම. අවශ්‍ය දිලීරයට අවශ්‍ය පෝෂණය නැතිකම. මේ අවශ්‍ය ද්‍රව්‍යයන් ප්‍රමාණය මම ඔයාලට වීඩියෝ වලින් දීලා තියෙනවා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන්ම දීලා තියෙන ඒවා. ඒ වීඩියෝත් ඔයාලා බලන්න. හොඳින් මිටමොලවලා තදින් මිරිකපුවාම මේ ඇඟිලි අතර කරු තියෙනවනේ. ඒ කරු අතරින් වතුර බේරෙන්න බෑ. වතුර බේරෙනවා නම් වතුර වැඩි. ඇඟිලි කරු අතරින් වතුර බේරෙන්නේ නැතුව තෙතමනේ විතරක් දැනෙන්න ඕනේ. ඒ තෙතමනේ දන්නවනම් හරිය පදම. මේ බාණ්ඩ මිටමොලවලා අපි දැන් ගුලිය දිගෑරපුවාට පස්සේ 2ට 3ට 4කට වගේ කැඩෙන්න ඕනේ. ඒ කියන්නේ ගුලි වෙලාම තිබ්බොත් වතුර වැඩි. ඔම් බලන්න අර දැන් 3කට කැඩුනා එක. අන්න ඒ වගේ කැඩෙන්න ඕනේ. එහෙම කැඩෙනවා කියන්නේ නියම පදමට ඇනලා තියෙනවා. ඔයාලට කැමති මිශ්‍රණයක් යොදාගෙන මේ බිම්මල් පොට් හදාගන්න පුළුවන්. මේ මිශ්‍රණ සම්බන්ධ වීඩියෝ මං 3-4ක්ම දාලා තියෙනවා. ඒවා බලන්න.